ගොඩක් කාලෙකට පස්සේ තමයි මම මේව කෝච්චි පාරක් ගාවට ආවේ. මම දැන් හරියටනේ ඉන්නේ බෙන්තොට පාලම ගාව. මං අද ආවේ ලස්සන උරුවෙල්ලට. ලස්සන ලොකේෂන් එකක් තමයි මෙතන. මට යාළුවෙක් හම්බුණා. මට කොහේ ගියත් හැබැයි මේ ඔයාලට කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා ඉතින් හිතනවා. මං අද ඇවිල්ලා තියෙන්නේ පොඩි ගමනක් යන්න හිතාගෙන. මං කියන්නේ ප්ලෑන් කරලා තිබ්බේ වෙනම පැත්තකට යන්න. මොකද වැස්සෙන හින්දා ඒ පැත්තට ඉතින් දැන් යන්න බෑ. ඒ නිසා මං හිතුවා මේ පාර බීච් එක පැත්තට යන්න කියලා ඉතින්. ගිහින් බලමුද මං යන්නේ කොහෙද කියලා එහෙනම්. ගොඩක් කාලෙකට පස්සේ තමයි මම මේව කෝච්චි පාරක් ගාවට ආවේ. මම දැන් හරියටනේ ඉන්නේ බෙන්තොට පාලම ගාව. කතාවක් තියෙනනේ බෙන්තොටින් එහාට අර බලල් පැටියෙක්වත් එපා කියලා. ඔරුවෙල්ලට යන්න තියෙන්නේ මෙන්න මෙතනින්. ගිහින් බලමු කොහොමද කියලා. මං අද ආවේ ලස්සන උරුවෙල්ලට. ලංකාවේ ඉතින් මෙච්චර ලස්සන තැන් තියනවා කියලා ඉතින් හිතා ගන්නත් බැහැ. මේ මගේ පුංචි රටේ ඉතින් මේ වගේ ලස්සන තැන් තියනවා. ඉතින් මේ වගේ කමරයක් දාලා තියෙන එක මම හිතන්නේ මේක ඉතින් පැතින්න පුළුවන්. මේ ගමන ආවේ එනවද නැද්ද එහෙම හිතේ මොකද වැස්සත් එක්ක මොකද අද මුළු දවසම වගේ අහස බර කරලා වහින මූඩ් එකම තමයි තිබුණේ. ඒ වුණාට මං ආවේ නැත්තම් අපරාධ කියලා හිතුණා මෙතෙන්ට ආවට පස්සේ. ඒ තරම් මාරම ලස්සන තැනක් තමයි මෙතන. පොඩ දවසක් ඉඳන් මම මෙහෙ එන්න හිතේ එන්න උනේ නෑ. මේක මං හදිස්සියෙන් මට හිතිලා
මම යනවා කියලා ආපු ගමන. ඉතින් ඒ ගමනේදී ඇත්තටම හරිම ලස්සන තැන. මට ඉතින් මේක වචනෙන් කියන්න දෙමුණා. මෙයාත් ඇවිල්ලා දුකේ ෆොටෝ ෂූට් එකකට අහම්බෙන් මට මෙයාව සෙට් උනේ. අන්න අර යනවා අයියා. මාරම ලස්සන තැනක් මෙතන. ආවට පස්සේ ඉතින් මට නම් යන්න හිතෙන්නේ නැහැ. මෙතන තව ලස්සන දර්ශනයක් තියෙනවා බලන්නකෝ මේ වැටකිය ගස් ටික. ඒක මාරම ලස්සනයි මෙතන. තියෙන විදිය එක පිළිකලා තියෙන විදිය මාරම ලස්සනයි. ඊනාට ඔයාලට පේනවා නේද? පරිසරය විනාශ කරලා තියෙන විදිය. ප්ලාස්ටික් බෝතල් එතකොට එක එක ටොපි වර්ග කෑම කාලේ කොළ එහෙම දාලා ගිහින් අනේ ඉතින් එහෙම කරන්න එපා. මේ ලොකුම මාරම ලස්සනයි අපේ රටේ. ඉතින් ඒක විනාශ කරන්න එපා. මාරම දුකයි ඉතින් මේව දකිද්දි.
හිතන්නේ තව චුට්ටෙන් හොඳටම මේ පැත්තට වහී වගේ. ඉතින් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ සබහා ධර්මයට. ඉතින් අද මේ මොහොතේ පැය දෙක තුනක් වහින්නේ නැතුව මට මේ ලස්සන විඳ ගන්න ඉඩ දුන්නට මම හැමදාම ගියේ ට්‍රැවල් කරන්න කඳුකර ප්‍රදේශයටනේ. ඉතින් මේ වීඩියෝ එකක් කරන්න පළවෙනි වතාව තමයි බීච් සයිඩ් එකට කලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මට ඒක අනේ මම මාරම හොඳීමක්. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. කියන්න වචනේ නෑ. මාරම ලස්සන. මට මෙතෙන්දී හරිම ලස්සන ඩ්‍රෙස් එකක් ගියා. ඒ බලන්නකෝ. ඒ ටික මාරම ලස්සනයි. එක්කේ මට මාර වැඩක් වුණා. මං එනකොට අපේ ගෙවල් ගාව ඉඳන් ටවුන් එකට පොඩි වැස්සක් වැස්සා. ඉතින් මේ වැස්ස මම බස් එකෙන් බහිනකොට පායලා තිබුණේ නැහැ. හින්දා මං පොඩ්ඩක් ටවුන් එකේ හાર્ඩ්වෙයාර් එක චුට්ටක් නතර වුණා වැස්ස අඩු වෙනකම්. එතන වැඩ කරන ගෑනු කෙනෙක් මගේ දිහා උඩ ඉඳන් යටටම බලලා ඉවර වෙලා එතන වැඩ කරන තවත් පිරිමි කෙනෙක් එක මට මොකක්ද කිව්වා. කියලා ඉවර වෙලා ඒගොල්ලෝ hina වුණා. ඉතින් මං ගණන් ගත්තේ නෑ. අපේ ලංකාවේ ඉන්න ටිකක් හරි අමුතු මිනිස්සුනේ. ඒ හින්දා. ඉතින් මේ මම බෑග් එක පැත්තකින් තියලා චුට්ටක් වැස්ස පායනකන් ඉතින් ඉඳගෙන හිටියා. එතන පොඩි පඩි පෙලක් තිබ්බා. මං ඕක ඉඳගෙන හිටියා. ඊට පස්සේ මේ ගෑනු කෙනා ටිකකින් ඇවිල්ලා මගෙන් ඔයා කවුද කියලා. මං ඇහුවා ඇයි කියලා. නෑ ඔයාව කැමරා එකට පේනවා. මේ ඒකයි මං ඊට පස්සේ මෙතන ඉන්නේ කවුද ප්‍රශ්නයක්ද එහෙම කියලා මං කා වහින නිසා තමයි මම මෙතන ඉන්නේ. මේ මොකක් හරි අවුලක්ද කියලා. නෑ මේ ඔයා මේ කවුරු වෙනකන් ඉන්නේ? අම්මා කොහෙද ගියේ කියලා ඇහුවා. අම්මා මං කෝ නැහැ මං වහින නිසා මෙතනට වෙලා ඉන්නේ. ඊපස්සේ මගෙන් අහුවා බෑග් එක මොනවාද කියලා. මං ඊට පස්සේ කිව්වා මම කෑම්ප් කරන්න අරන් යන බඩු තමයි බෑග් එකේ තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා කෑම්ප් කරන කෙනෙක්ද කියලා ඇහුවා. ඊට පස්සේ එහෙම අහලා ඉවර වෙලා කතා කරන්න නැතුව එහෙම ගියා. ඉතින් මේ මන්ද මට තේරෙන්නේ නැහැ. ඉතින් අපේ ලංකාවේ මිනිස්සු හරිම අමුතුයි සහ හරිම වෙනස්. ඉතින් ඒ කියන්නේ එළියට බහැලා නිදහසවත් අර ගමනක් යන්න බැරි තත්ත්වයක්ද මම දැන් තියෙන්නේ. ඉතින් එයාට ප්‍රශ්නයක් වෙන්නත් ඇති. ඉතින් සාමාන්‍යයෙන් මේ මම ඉතින් එතන ඉඳපු එක ඒ වුණාට එතන ගොඩක් අය වැස්සට හිටියා. එයාට ප්‍රශ්නයක් වුණේ මම විතරයි. මම බෑග් එල්ලගෙන ඉතින් මේ එහෙම එතන ඉන්නකොට එයාට නිකන් මේ අමුතු දෙයක් හිතෙන්නේ නැති. අනේ මන්ද ඉතින් මට හිතා ගන්න බෑ ලංකාවේ මිනිස්සු ඉතින් හරි වෙනස්. අතින්දී හම්බෙච්ච මගේ යාළුවා මෙතෙන්ට ඇවිල්ලා. එයා හරි අහිංසක බවුණටියෙක්.
හිතේ ඉතුරු කරගෙන ආපහු යන්න. එහෙනම් ආයෙ දවසක ලස්සන ගමනාන්තයකින් අපි හමු වෙනවා. ඉතින් සංචාරී මේ පාර ආවේ ඔරුවැල්ලට. ඉතින් මේ ලස්සන දැක්කා වින්දා. හරිම සතුටුයි මට. මං හිතුවට වඩා මෙතන ගොඩාක් ලස්සනයි.